අද අපි යනවා වාහනේ ගේන්න. එදා ගිහිල්ලා වාහනේ බලලානේ ආවේ. ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම සිලොන් ට්‍රැවල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝකින් ඔයගොල්ලෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි යනවා යාළුවෙක්ට වාහනයක් බලන්න. ඉතින් ඒ ගැන වාහන වලට කැමති අයට පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතුවා. පිටිපස්සෙන් පේන්නේ මෙතන අපි ඉන්න තැන. මේ කාලේ නම් ටිකක් සීතලයි. ඒක නිසා ටිකක් අඳුරේ සමහරට වීඩියෝ එකත් පොඩ්ඩක් අඳුරු වෙයි. මේ දැනට යාළුවා ගාව තියෙන වාහනේ අපි මේකට තව වාහනයක් මාරු කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න දිගටම වීඩියෝත් එක්ක. මේක කීයද ගත්තේ උඹ? 12 කිව්වේ? මේ 12යි. මම ඔබට ලොකේෂන් එකක් ඔය මොනවද පෙන්වන්නේ? පොලිසියෙන් පෙන්නනවා. ඊට පස්සේ වාහනයක් මග බ්‍රේක් ඩවුන් වෙලා නම් පෙන්නනවා. ඊට පස්සේ යන්න තියෙන කිලෝමීටර් ගණනත් පෙන්නනවා. පැයකින් යන්නත් තියෙන කියලා වෙන්නවා. අර එතකොට Google Map එකට හොඳයි නේ. මේක තමයි මේ ආයේ වදින්නේ. පොලිසියෙන් ඉන්නකොට පෙන්නනෝනේ බා. ඒ කියන්නේ අප්ඩේට් කරන්න ඕනේ ඇති මේ මැප් එකේනේ. ලයිට් ඔන් කරගන්න සේෆ් යන්න. රිසියුම්. ඕකේ. මේක තමයි අපි ඉන්න ගම. මෙතන නේද බං? මේ දවස්වල ඉතින් ආවට පරිසරය මේ වගේ තමයි. කොහෙ ගියත් දුඹුරු පාටයි. අපි දැන් ඉන්නේ නොවැම්බර් වල. සාමාන්‍යයෙන් තව සතියක් දෙකක් යනකොට හිම වැටෙයි. හිම වැටුනහම නම් මේවා සුදු පාටට ලස්සනට තියෙනවා. එහෙම නැත්තම් ඉතින් මේ වගේ තමයි. ඔයගොල්ලෝ මේ ඇවිල්ලා වාහනයක් අරගෙන ඩ්‍රයිව් කරනවා. මෙන්න මේ මැප් එක දාගන්න. මේකෙන් ඉස්සරහින් පොලිසියෙන් ඉන්නවා නම් මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා නම් ඒ ඔක්කොම මේකේ බලා ගන්න පුළුවන්. මම මේ ටික ඔයගොල්ලන්ට පෙන්වන්නේ පොඩි අදහසක් ගන්න මේ පාරවල් ගැන. එහෙම නැත්නම් වීඩියෝ එක ටිකක් බෝරින් වෙනවා දිගටම පාර පෙන්වන්න ගත්තොත්. මේ කවුරුත් හෝන් කරන්නේ නැහැ. ට්‍රැෆික් එකේ වුණත් තමන්ගේ ඉස්සරහින් යන වාහනේ දුර තියාගෙන පාඩුවේ ඩ්‍රයිව් කරනවා. විනය පැත්තෙන් ගත්තොත් ඩ්‍රයිවර්ස්ලාගේ ඒක නම් හොඳ මට්ටමක තියෙනවා ඉතින්. මෙතන මේ ඉස්සරහින් කහයිරක් තියෙනවා කියලා කහයිර පෙන්වන මාර්ග සලකුණේ දෙපැත්තේ පොඩි ලයිට් එකක් පත් වෙනවා. ඒක ටිකක් වැදගත් දෙයක්. එතකොට අපිට දුරින් බලනකොට හඳුර ගන්න පුළුවන්. රෑකට උනත් ලේසියෙන්. ඉන්න වීඩියෝස් මොකද මං ගන්න? තප්පක් ගාලා හද්දෙකුත් ඇහුණා. ඉන්නාවේ බලන් හිටියේ විනාඩියක් විතර. MS කියන්නේ කොහෙද බං? තාගමුරේ. MS 2 weeks. අපේ මැකැනික් ඉන්නවා. Five seat normally is the same, but I have only five. 101. You can put another 2 seats inside. මේක සම්පූර්ණ වටිනාකම යුරෝ 2300ක් කියනවා මේගොල්ලෝ.
එතකොට ලංකාවේ ගානෙන් බැලුවොත් එහෙම සාමාන්‍ය ලක්ෂ 8ක් විතර වෙන්නේ නේ. ලක්ෂ 8ක් සාමාන්‍ය ලංකාවේ ගානෙන් බැලුවොත් ලක්ෂ 8ක් විතර වෙන්නේ. ලක්ෂ 8කට ලංකාවේ ඉතින් මේකක් ගන්න බෑ. ඒ කියන්නේ ඇත්ත කතාව. ලක්ෂ 8කට ඉතින් ට්‍රෙවිල් එකක්වත් ගන්න බෑනේ. දැන් කොටම අපි ඔක්කොටම හීනයක් තියෙනවා වාහනයක් ගන්න. ඉතින් ඒ හීනේ අපිට ලංකාවේදී බැරනම් මෙහෙට හරි ඇවිල්ලා හැබෑ කරගන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් වෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉන්ටීරියර් එක හොඳයි නේ ඇතුලේ. වැඩ නැද්ද? වැඩනේ. Bro, can you open this? වහන්න ඕන. Yes. අරගෙන දින්නේ ඒකටනේ. අවුල උන්නේ නැහැ ඉඩක් තියෙන හොඳ නේ. පිටිපස්සට තව ෂීට් එකක් දාන්නත් පුළුවන් දෙකක්. ඔව්. සීට් 7ක් නම් ගැලවිලා තියෙන්නේ. ඒක නම් අලව ගන්න පුළුවන් නේ. ඒක මුන් හදලා දෙීම චංකිවොත්. කිලෝමීටර් කීයක් දුරද? සීට් බෙල්ට් මුඩ් එක පත් වෙලා තින්නේ. සීට් බෙල්ට් එක දාන්න තියන්නේ නැත්නම් දාන්න තියන්නේ නැද්ද? This is the normal. My BMW like same. AC how it is? Air condition. මේක රෙනෝල්ට් එකක්. අපි ආයෙ පොඩ්ඩක් බලන්න විතරයි වාහනේ. අද කන්ෆර්ම් කරලා ඊට පස්සේ වෙන දවසක ගිහලා ගන්න. එහෙම ආවේ. It will be case for the test, the annual test. So this is for this one. ඉන්නේ තරම ඉන්නේ පොඩ්ඩක් අරන් මම ගියට මාරුණා. This is not expensive. Not it's not a problem for me. Non mai paga con la scopa. කරදවට තමයි වාහනේ බලන්න ආවේ. ටෙස්ට් රන් එකක් ගියා. එතකොට දැන් මේ වාහනේ දීලා තව අතින් 1400ක් දෙන්න ඕන. යුරෝ. ඒක අඩුම ගන්න මොකද්ද කියලා අහමු නේද? මුගේ ඩිරෙක්ට් දෙනවා නම් කීයද මං කිව්වේ? නිකන් සල්ලි දීලා ගන්න ඕන. ඔව් දික 2300. යුරෝ. එහෙමද? ටිකක් දුවගන්න. ඔව්. තව ෂීට් මුං ගාව තියනවලුද? මේක නම් ඕපන් වෙනවා බා. On the back side, මොකදත් ප්‍රැක්ටිස් හොඳයි පැඩ් හොඳයි. Here the face is change.
මොකද මරු කරලා තියෙනවද? බ්‍රේක් පෑඩ් එක. ඩිස්ක් එක හොඳයි බා. ඩිස්ක් එක හොඳයි. හොඳයි. බ්‍රේක් නම් රෝද 4න් හොඳයි. ඉන්ටීරියර් මොකද? ඉන්ටීරියර් කියන්නේ ක්ලීන් කරන්න තියෙන ඉන්ටීරියර් ඇතුලේ සවුත් වෙලා මොකොත් නැහැ ක්ලීන් කරලා ගත්තාම මේ ටික හරි. නතර මේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා හදාගන්න. උඩ ඉන්ටීරියර් එක. ඉඩ දෙනවා හොඳට නේ. ඉඩ තියෙන අඩුපාඩුවක් නැති රනෝල්. You think how much maybe cost roughly? මොකද කේස් එක? ඒ බෑක් ලයිට් එක පස් වෙන ප්‍රශ්න තියෙනවා ගොඩක් ලංකාවේ වහන වල තියෙනවා මම සහන ගන්න ගත්තේ නැහැ මෙහි අර මේ ප්‍රශ්නයක් වෙයිද කියලා තමයි මේ කතා කරලා බැලුවේ මේ ප්‍රශ්නයක් එන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ යා මොකද හිතන්නේ? මොකද හිතන්නේ? හොඳයි What do you think about this? සිග්නල් ඒකත් වැඩ. ඔව් ඒ පොප්ලයි. වන්න වාහන ගැන දන්නේ අපේ වාහන ගැන දන්නේ ඉසුරු තමයි. ඉසුරුවා කියනවා වාහනේ අවුලක් නැහැ කියලා. අද අපි යනවා වාහනේ ගේන්න. එදා ගිහිල්ලා වාහනේ බලලානේ ආවේ. අද අපි යන්නේ වාහනේ අරන්. එහෙනම් එකතුලා ඉන්න වීඩියෝ එකත් එක්ක. අපි ඇවිල්ලා ඉන්නේ කනට මේ හරියට ටවුන් එකේ ඉඳන් ගොඩ අපි ඉන්න හරිය ඉඳන් කිලෝමීටර් 80ක් විතර තියෙනවා මේ හරියට. මේ හරියට ටිකක් සීතලයි අපි ඉන්න හරියට වැඩි. මෙහෙට කියන්නේ ටුරුඩා වලින් දෙතුරුනේ. ටර්ගමුලේෂ් වලට කිට්ටුව. අපි ඉන්නේ ක්ලුජ් වල ඉඳන් 10 කිලෝමීටර් 83ක් විතර තිබ්බා. මේ හරිය සීතලයි. අපේ පැත්තට වැඩි. අපි එන ගමන් තේ එකක් හදන් ආව බොන්න. මේක මගේ තේරෙන්නේ සුපයිස මහත්තයාට මුලින්ම තේක දෙන්නවා. පේන්නේ ලොක්ක කෝප්පිය හොදන් ආවේ නෑ. කෝප්පේ දුවේ නෑ. ඒකින්ද මේ මුලින්ම මුට දුන්න බොන්න. උසෝ ඉතින් කන්නවා බොරු කිව්වේ. ඉතින් කන්න බව චුට්ටයි තියෙන්නේ. චුට්ටයි තියෙන්නේ බා. ඒක හොඳට අයියෝ ඉතින් කන්න ඔක වීවා චුට්ටයි දී. ඕ මුවගේ ගෝතේ ආයේ නැහැනේ. දැන් උඹට කිව්වරයි. දියන්. මොනවද කිව්වේ පස්සේ යන්න තිබ්බේ බං බෑ වෙන තම චුට්ටක් දාමු. මේ චුට්ටක් දාමු තුන් දෙනා මේකට බමු. ඔක Poi dopo aver lavorato අපි වාහනේ අරන් යන ගමන් ඉන්නේ. පොඩ්ඩක් තෙල් ගහ ගන්න නැවතුවා. මේ හරියම ලස්සනයි මේ පැත්ත. වැස්ස මේ පොඩි පින්නක් යනවා. මෙතන සර්විස් ස්ටේෂන් එක නවතින්න තැන් තියෙනවා. ඊට පස්සේ මෙතන තෙල් ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන පොඩි මාකට් එකක්. මෙතන තියෙන පොඩි මාකට් එකක් මම හිතන්නේ මේකේ පැය 24ම අරලා තියෙන එකක් වෙන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට එකතු වෙලා හිටියට. එහෙනම් දන්න අයට ෂෙයා කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමකින් ඉන්න. ජය වේවා.